මතකද මං කිව්වා ස්කාබරෝ වල සාරි shops වල recommendations තියෙනවා නම් දෙන්න කියලා. යමුද රවුමක් මං ගියේ තැන් ටික බලන්න. To start off, this was a bad idea. I should have taken a cab. මං හිතුවේ ඉතින් වෙලා තියෙන එකේ TTC එකේ යමු කියලා මට එතනට යන්න පැය දෙකක් ගියා අපේ ගෙදර ඉඳන්. මං අන්තිමට එන්න අපුනේ මෙන්න මේ ප්ලාසා එකේ. මෙතන අර මට recommend කරලා තිබ්බ ගොඩාක් shops ටිකක් තිබ්බා. මං ඇත්තටම හෙව්වේ හරිම specific saree type එකක්. ඉතින් මං ඉස්සලාම ගියේ මෙන්න මේ විවාහ කියන තැනට. එතන මෙන්න මේ sarees ටික තමයි තිබ්බේ. ඒගොල්ලෝ ළඟ ගොඩාක් තියෙන්නේ කාංචිපුරම් sarees. ඉතින් මං ඒව නෙමෙයි ගොඩක් හෙව්වේ. ඊට අමතරව මෙන්න මේ වගේ very colourful, very bright sarees ගොඩකුත් තිබ්බා. මං ඇත්තටම මෙතනට ගියේ විවාහයකට යන්න. එතනම ඊට පස්සේ මං ඉඳලා ආවම ඒ ප්ලාසා එකේම saree shops මාර ගොඩක් තිබ්බා. RSM එකකුත් තිබ්බා. මං ඒකටත් ගියා ඊට පස්සේ. මේ ලස්සනට එක එක පාටවල් වලින් පිළිවෙලට නවලා තියෙන ඔක්කොම කාංචිපුරම් sarees. roughly කියනවා නම් මගේ අර specific type එකක් මං හෙව්වා කියලා මට ඕනලා තිබේ simple flowy ඒ කියන්නේ cotton mix මොකක් හරි වගේ saree එකක් ඕනලා තිබ්බේ. ඒ වගේව ඇත්තටම හරිම අමාරුයි මේ පැත්තෙන් හොයාගන්න. එතන තිබ්බේ නැතුනට මං අත්හැරියේ නැහැ. එතන තිබ්බ තව ස්ටෝර්ස් දෙක තුනකට ගියා. මේවල ස්ටෝර්ස් වල නම් මතක නැහැ. හැබැයි මේ ස්ටෝර්ස් හැම එකකම බ්‍රයිඩල්ස් වලට ඒ කියන්නේ sarees වලට අන්තිද්දි දාන jewelry ඒ වගේ දේවල් ඔක්කොම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ boutique store එකකට ගියා. ඒකේ නම් තිබ්බ පොඩ්ඩක් fancy ඒවා ටිකක් ඒ කියන්නේ lehengas ඒ වගේ දේවලුත් තිබ්බා. ඊට අමතරව මෙතන නම් මම අතනම පොඩ්ඩක් කැමති වුණා saree choices වලට. හැබැයි එතන චූට්ටක් මොහොන්ද expensive side. හැබැයි මං එතනත් බැලුවා. මට එතනට හිත ගිය එකක් තිබ්බා. මං ඇත්තට මේකේ වීඩියෝ එකක් අරන් නැහැ. anyway මං තව ස්ටෝර් එකකට ගියා. ඒකේ මෙන්න මේ saree එක තිබ්බ. මං කැමැත්තෙන් හිටපු එකේ material එකයි ඒකේ drape වෙන විදිහයි. but it was more on the expensive side. මේක 450 වගේ ගාණක් වුණා. so I wasn't ready to spend that much. ඊට පස්සේ ඒ ප්ලාසා එකේ මං තව පොඩ්ඩක් ඇවිද්දාට පස්සේ මෙන්න මේ ස්ටෝර් එකට ආවා. එතන හැම જાතියකම jackets, undersleeves, saree selection එකකුත් තියෙනවා. ඒ වගේම ඔය එක එක fancy sort of wear ඇඳුම් තියෙනවා. මෙතන ඕනම විදිහකට ස්ටයිල් කරලා එක එක જાති වල ඒවා තියෙනවා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙතන ඇවිදලා ඉවරුණාට පස්සේ හරිම ටයර්ඩ්. ඉතින් මං තව තැන් වලට ගියෙත් නෑ. මොකද මං ඇත්තටම හොයපු විදිහේ sarees ගොඩාක් අඩුයි තිබ්බා. මේ ඔක්කොම shops එකේ location එක මෙන්න මේ intersection එක. anyway thanks for the recommendations. ඔයගලන්ට මේ වීඩියෝ එක helpful වෙයි කියලා හිතනවා.